Welcome to our YouTube channel. කොහොමද ඔයාලට ගොඩක් කාලෙකින්. අපි අද ඉන්නේ ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකේ ටර්මිනල් 4 එකේ. අපි ඇත්තටම කොහෙද මේ යන්නේ? කොහෙද මේ යන්නේ නෙමෙයි. කොහෙද මේ ගියේ? අපි ගියා ලංකාවට. අදටත් ඒක කියද්දී මම දන්නේ නැහැ. මට ඒ ෆීලිං එක නම් මගේ ඇඟේ පිළිගට හිතෙනවා. මම එච්චරට ඒ ෆීලිං එකට ආසයි. අවුරුදු එකහමාරකට පස්සේ අපි මේ ලංකාවට යන්න තමයි හදන්නේ. අපි කටා ඇවේස් යූස් කරපු නිසා ටර්මිනල් 4 එකට තමයි ආවේ. ඉතින් අපි ටිකක් මාස දෙකකට කලින් ප්ලෑන් කරා මේ ගමන යනවා කියලා. එහෙම ප්ලෑන් කරලා අපි ස්කයි ස්කෑන් එක through අපේ ටිකට්ස් බුක් කරගත්තා. මම ඒක ඔයාලට දාන්නම්. මේ ස්කයි ස්කෑන් ඇප් එක මේ තියෙන්නේ. අපිට ස්කයි ස්කෑන් ඇප් එකට ගිහිල්ලා අපි යන්නේ මොන එයාපෝට් එකේ ඉඳලා කොහෙටද කියන එක අපිට දෙන්න පුළුවන්. එතකොට මම දුන්නේ ලන්ඩන් හීත්‍රෝ to කොළඹ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට්. එතකොට ඩේට්ස් දෙකක් ඔයාලට කැමති දෙන්න පුළුවන් ඔයාලා යන. එතකොට යන ට්‍රැවලර්ස්ලා ගානේ දුන්නාම අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා ඒ තියෙන ෆ්ලයිට්ස් මොනවද කියලා. එතකොට ඉතින් අපිට එතනින් චීප්ම තියෙන ෆ්ලයිට් එක තෝරගන්න පුළුවන්. එහෙම බලලා අපි චීප්ම ෆ්ලයිට් එක කටා ආවේ 25 kg main luggage එක එතකොට 7 kg hand luggages අපිට හම්බුණා. ඉතින් අපි මේ විදිහට සිලෙක්ට් කරගෙන අපි සමහරවිට 4කට විතර කලින් එයාපෝට් එකට ගියා. අපි self check-in area එකට ගිහලා self check-in වෙලා baggage allowances බලලා ඒව ඔක්කොම කරගෙන අපි දෙන්න ඉතින් එයාපෝට් එකේ චුට්ටක් ඇවිදලා ෆ්ලයිට් එකේ ටයිම්ස් උත් ඔය ඩිස්ප්ලේ කරලා තියෙනවා check-in information ඒ ගේට්ස් ඔක්කොම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම ක්ලියර්ලි අපිට බලා ගන්න පුළුවන් මේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියා කන්න. වඩිකින් හිටියේ ඇත්තටම. වඩිකින් තිබුණාට කන්න හිතෙන්නේ නැහැ. ඒතරමට එක්සයිටඩ් ඇත්තටම අවුරුදු කොහොමද අපි ලංකාවට යන්නේ ඉතින්. එහෙනම් ඉතින් අපි දෙන්න කෑම ටිකකුත් අරගෙන ගිහිල්ලා එතන විඳගෙන කෑවා. ෆ්ලයිට් එක තිබුණේ හවස අපිට හවස ලන්ඩන් වෙලාවෙන් හවස 3ට විතර. ඉතින් ඔන්නෝ තමයි උනේ. මේ ඉන්නේ අපි ෆ්ලයිට් එක ඇතුළේ. ඇත්තමයි කියන්න ඕන කටා ආවේස් එකේ සර්විස් එක නම් ඇත්තමයි බෙස්ට් නම්බර් 1. අපිට නැගපු ගමන්ම අර මං කලින් පෙන්නපු පොඩි ස්නැක් එකක් හම්බුණා. මේ තියෙන අපිට හම්බෙච්ච මේන් ෆුඩ් එක ගාර්ලික් බ්‍රෙඩ් එකක් එක්ක සැලඩ් එකක් මම ගත්තේ එග් එකකුයි චීස් මොනවා හරි තිබ්බ දෙයක් ඇපල් ජූස් එකක් ගත්තා. මං හරියට ඇපල් ජූස් වලට ඒක මාරම රසයි. මම නම් කරේ මේ විදිහට ෆිල්ම් බලපු එකම තමයි. පැය 6යි විනාඩි 40ක ගමනක් නේ. දැන් මේ කඩාවල දෝහා එයාපෝට් එක පේන හැටි. Thank you very much. අපිට සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලාම යන්න. Bye.